right මේක කියනවා ලැම්ඩා තාත්වික සංඛ්‍යාවක් කියලා. මේක දත්තයක්. ලැම්ඩා අයත් r ලැම්ඩා අවයවයක් වේ r කුලකේ. ඒ කියන්නේ සුද්ධ සිංහලෙන් කිව්වොත් මේ කියන්නේ ලැම්ඩා යනු තාත්වික සංඛ්‍යාවක් කියලායි මේ කියන්නේ. හරිද? ඊට පස්සේ තව දත්තයක් දෙනවා මාපාංක a අසමානයි 2ට කියලා. දැන් ඔයගොල්ලන්ට අර මාපාංක ගැන මම පැහැදිලි කිරීමක් කළා මතකද? මම අර අමතර අභ්‍යාස පුතේද මම දෙක කරේ. හරි මාපාංක ගැන කිව්වා නේද ඔයගොල්ලන්ට? පොඩි පොඩි දේවල් මම කතා කළා. දැන් නෑ වගේ ඉන්නවා ඉතින්. කතා කරාද නැද්ද? ඔය මාපාංක ගැන මම කතා කරාද නැද්ද? කලින් කතා කරානේ. දැන් ඒව බලන්නෙත් නෑ ඔයගොල්ලෝ සමහර දරුවෝ. ඒව ඕනේ දැන් මාපාංක ශිත මාපාංක අසමානතා කියලා තව පාඩමක් තියෙනවා කරන්න ඉස්සරහට. හරි? ඒ අවබෝධය ඕනේ අපිට. මාපාංකයේ සම්බන්ධ තියෙන අවබෝධය ඉතා වැදගත්. මාපාංක ගැන කියද්දි මම කිව්වා ඒක. හරිද? දැන් මාපාංක මේ බලන්න. ඍණ දෙකේ මාපාංකය කිව්වත් 2යි. ධන දෙකේ මාපාංකය කිව්වත් 2යි. විශාලත්වය විතරයිනේ අපි ගන්න. හරිද? දැන් අපිට නොදන්න එකක් දුන්නොත් මෙහෙම. දැන් ඔය ඔතන තියෙන එකනේ ඒ වල මාපාංකය කියලා දෙනවා. හරිද? ඒතර ඒට ගන්න පුළුවන් අගයන් කීයක් තියෙනවද? ඒට ගන්න පුළුවන් අගයන් කීයක් තියෙනවද? ඒ පිළිබඳ පැහැදිලිව දීලා නැහැ කවුද කියලා. ඒට ගන්න පුළුවන් අගයන් කීයක් තියෙනවද? මෙතන අගය දැන් හිතන්නකෝ අපි නිකන් උදාහරණයක් විදිහට. ඒ කියන්නේ හිතන්නකෝ ඒ වල විශාලත්වය 5යි නම් මේක ධන 5 වෙන්නත් පුළුවන්, ඍණ 5 වෙන්නත් පුළුවන් නේ. ධන 5 මාපාංකයත් 5මයි, ඍණ 5 මාපාංකයත් 5මයි. මාපාංකය කිව්වහම මේක අදහස්. ඒතර මේ මාපාංකයේ අසමානයි 2 කියලානේ දීලා තියෙන්නේ. හරි දැන් සමීකරණයක් විදිහට මේක දුන්නොත් හරිද? මම සමීකරණයක් දුන්නොත් මාපාංකයේ සමානයි 2 කියලා මේක උත්තර දෙකක් එනවා. ඒ වලට ගන්න පුළුවන් ධන 2 හෝ ඍණ 2. ධන 2 හෝ ඍණ 2 ගන්න පුළුවන් කියලා කියන්නේ. එහෙනම් මාපාංකයේ අසමානයි 2 කියන්නේ ඒ වලට ධන 2 ගන්නත් බෑ ඍණ 2 ගන්නත් බෑ කියලායි මේ කියන්නේ. පැහැදිලිද? අර සමීකරණය අර එහෙමනේ මාපාංකයේ සමානයි 2 හි සමීකරණයේ විසඳුම වෙන්නේ ඒ සමානයි ධන 2 හෝ ඍණ 2 කියලා. එහෙනම් ඒ මාපාංකයේ අසමානයි 2 යනු ඒ වලට ධන 2 ගන්නත් බෑ ඍණ 2 ගන්නත් බෑ කියන එක මේක තේරුම්. හරි? මේකේ පැහැදිලි කිරීම මේක. මේකෙන් එන්නේ ඒක. මෙහෙමනම් අපිට කියන්න වෙනවා ඔන්න අපි ටිකක් පැහැදිලි කරලා ලියා ගන්නවා ධන 2වත් ඍණ 2වත් ගන්න බෑ කියන එක ඔය කියන්නේ. අසමානයි 2 කියන්නේ. හරිද? දත්ත ටික හරියට තේරුම් අරන් තියෙන්න එපා. ඊට පස්සේ fx කියලා ශතයක් දෙනවා. දිගට මේක අමාරුකමකුත් නෙමෙයි ඕගොල්ලන්ට සමහරට කම්මැලිකමකුත් එක්ක සුළු කිරීම කරදර නිසා පොඩ්ඩක් අතහැරලා දාලා ඉන්න උත්සාහ කරන අය තමයි ගොඩක් ඉන්නේ. ඒක තමයි ඔය තියෙන ගැටලු. හරි? x වර්ගය ධන 4යි a වර්ගය වතාවක් 2 ඍණ a. මෙන්න මෙහෙම තියෙන්නේ නේද? බලන්න හරිද කියලා. දැන් මේකේ x ඍණ 2 කියන්නේ fx සාධකයක් කියලා දීලා තියෙනවා. එහෙනම් x ඍණ 2 සාධකයක් නම් පුතේ මොකද්ද අපිට කියන්න පුළුවන් x ඍණ 2 සාධකයක් නම් fx වල මොකද්ද ගන්න ඕනේ? f2 සමානයි 0යි. f2 සමානයි 0යි. x ඍණ fx සාධකයක් නම් fa සමානයි 0යි. හරිද? සාධකයක් නම් එහෙමයි. සාධක ප්‍රමේය විලෝමයට අනුව. එහෙනම් x ඍණ 2 සාධකයක් නම් f2 සමානයි 0 වෙනවා. හරිද? ඒක එකපාර ලිව්වට කමක් නැහැ කෙලින්ම f2 සමානයි 0 කියලා. දැන් මේ ලියන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න x ඍණ 2 fx සාධකයක් බැවින් අපිට ලියන්න පුළුවන් f2 සමානයි 0යි කියලා. හරිද? දැන් f2 කියන්නේ කවුද? මේ දෙක ආදේශ කරලා ගන්න ඕනේ. ලැම්ඩා වතාවක් 4 ඍණ a වර්ගය දෙක ආදේශ කරන දෙකේ ගණය කියන්නේ 8යි පුතේ මෙතන. හරි? ධන a ගණය ඍණ 8 වතාවක් දෙක ආදේශ කරපුවම දෙකේ වර්ගය 4යි.
ධන 4යි a වර්ගයේ වතාවක් 2 ඍණ a සමානයි 0යි. හරිනේ? f2 සමානයි 0 කියලා නේද? ඔන්න ඕක තමයි සුළු කරලා මේ ලැම්ඩා වලට අගයක් අපෙන් අහන්නේ. දත්තත් පාවිච්චි කරලා ලැම්ඩා වලට අගය මොකක්ද කියලා අහලා අනෙක් රේඛීය සාධක දෙක සොයන්න කියලා කියනවා. දැන් ඔයගොල්ලන්ට මේක බලපුවාම ඉස්සෙල්ලා දැන් එකපාර දඩාස් කළා මේක මේ ප්‍රසාරණය කරගෙන එහෙම කරන්නේ නැතුව ටිකක් සුළු වෙන ඒවා තියෙනවද කියලා බලන්න ඉස්සෙල්ලා. දැන් මට පේනවා 4ෙන් බෙදෙනව නේද? මේ සමීකරණේ. 4ෙන් බෙදලා දාන්න පුළුවන්. ඒතකොට ටිකක් සුළු වෙනවනේ. 4ෙන් බෙදුවෙමි. මෙතන මේ 4ෙන් බෙදුව හැකි. මේකත් 4ෙන් බෙදුව හැකි. මේකත් 4ෙන් බෙදුව හැකි. දැන් 4ෙන් බෙදලා දාමු. ඒතර 4ෙන් බෙදලා දැම්මොත් දැන් මම ඔයගොල්ලන්ට තව දෙයක් කිව්වේ මේ මං කලිනුත් කිව්වා පුතේ ඔයගොල්ලන්ගේ ගෙදර පොඩි මේ මෙච්චර ලොකු බෝඩ් ඕනේ නැහනේ. පොඩි බෝඩ් කෑල්ලක් තියෙනවා වයිට් බෝඩ් එකක් හරි බෝඩ් එකේ ගණන් හදන්න. අමාරු වෙන ගණන් විශේෂයෙන් හදන්න. බෝඩ් එකේ ලියලා පොඩ්ඩක් ඉස්සරහට වෙලා ටිකක් ඈතට වෙලා බලාගෙන ඉන්න මොකද්ද කරන්න කියලා ඊට පස්සේ. එතකොට පේනවා. හරි? එතකොට අදහසක් එනවනේ යන්න හදන්න. හරිද? ඒක තමයි හොඳම ක්‍රමය. එහෙම නැත්නම් තව ක්‍රමයක් තියෙනවා. ඒකත් කරන්න. යාළුවන්ට කියා දෙන්න. Taman දන්න දේවල් කියා දෙන්න. හරි? Taman දන්න දේවල් කියා දෙනකොට තව ටිකක් තහවුරු වෙලා Tamanට සමහරකට Taman නොදන්නා දේවලුත් ඒ වෙලාවට එළියට එනවා. Tamanට පුළුවන් වෙනවා. හරි? right. දැන් 4ෙන් බෙදෙනවනේ. එහෙනම් ලැම්ඩා වතාවක් 4 ඍණ a වර්ගය මේ ඔන්න කතාව නවත්තන්න දැන්. 4ෙන් බෙදෙනවා. හරි? 2යි. a ගණේ ඍණ 8 මේ 4ෙන් බෙදුනා. ධන a ගණේ ඍණ 8 එච්චරයි එකේ. එතකොට මේකත් 4ෙන් බෙදෙනවා. a වර්ගය 2 ඍණ a. හරි? a වර්ගය 2 ඍණ a සමානයි 0යි. ඔන්න ඔහම එන්නේ. හරිද පුතේ? හරි. දැන් තව ටිකක් බලන්න හොඳට. තව සුළු කරගන්න පුළුවන්ද කියලා බලන්න. මොනවද පේන්නේ ඔයගොල්ලන්ට? මොනවද පේන්නේ රැස් දෙක පිය දාලා බලන්න. පේන්නේ නැද්ද මොනවද? දෙක ඍණේ කියලා සාධකයක් පේන්නේ නැද්ද ඔයගොල්ලන්ට හැම එකෙම ගන්න පුළුවන් කියලා. ඒ ඍණ දෙක හරි දෙක ඍණේ හරි ගන්න පුළුවන්. ඒ ඍණ දෙක කියලා ගන්නත් පුළුවන් දෙක ර්ණේ කියලා ගන්නත් පුළුවන් ඕන කැමති විදිහට ගන්න පුළුවන් මේ. අයි මෙතන දෙක ර්ණේ සාධකයක් එනවා. මේ ඝන දෙක අතරේ සාධක කඩපුවාම දෙක ර්ණේ නැත්නම් ඒ ර්ණ දෙක සාධකයක් ගන්න පුළුවන්. අතනත් පුළුවන්. එහෙනම් තව ටිකක් සුළු කර ගන්න පුළුවන්. හරිද? එහෙනම් අපි ඒකත් ගමු නේද එළියට. ලැම්ඩා 4 ඍණේ වර්ගය කියන එක ඕනනම් අපිට සාධක ඊළඟ පියවරේ කඩමුකෝ හරිය. 2යි මෙතන ඍණ ලකුණක් කියලා අරන් මේක 8 ඍණ a ඝණය කියලා ලියන්නද මං? ඒතර 2a ඝණය ඍණ a ඝණය. 8 කිව්වා 2a ඝණය කියලා. මේ ඍණ ලකුණක් එලට ගත්තාම මෙතන 8 ඍණ a ඝණය නෙන්නේ. මේවා. ධන a වර්ගය 2 ඍණ a සමානයි 0යි. දැන් සාධක කඩමුකෝ. වර්ග දෙක අන්තරයක් නෙමේ 4 කියන්නේ 2 වර්ගය. 2 ඍණේ 2 ධනයි. 2 ඍණ a 2 ධන a වාරයක් 2යි. මෙතන ඝන දෙක අන්තරයේ සාධක මොනවද තියෙන්නේ? එක සාධකයක් 2 ඍණේ අනිත් සාධකය ගන්න විදිය. මතකද ඝන දෙක අන්තරයේ සාධක? a ඝණය ඍණ b ඝණය සමානයි එක සාධකයක් a ඍණ b අනිත් එක a වර්ගය ඊට පස්සේ මේ දෙක ගුණ කරලා එන පදය ලකුණු මාරු කරන්න ඕනේ. මේ දෙක ගුණ කරපුවම ඍණ ab නේ ඉන්නේ ධන ab කියලා ලියන්න ඕනේ. ධන b වර්ගය. උදා සාධකද කියන්නේ. හරි. එහෙනම් ඒ වගේ මේක එක සාධකයක් 2 ඍණේ 2 වර්ගය මෙතන 4යි. මේ දෙක ගුණ කරපුවම ඍණේ 2යි එන්නේ මේක ධන 2යි වෙන්න ඕනේ නම් මේකේ වර්ග කරපුවාම එන්නේ ධන a වර්ගය. ඔන්න ඒකේ සාධක දෙක. ඊට පස්සේ මේක a වර්ගය වතාවක් 2 ඍණේ. හරි නේද වැඩේ? දැන් 2 ඍණේ කියන එක හැම පදේම තියෙනවනේ. මේකෙත් තියෙනවා 2 ඍණේ. මේකෙත් 2 ඍණේ තියෙනවා මේ පදේ.
මේ පදේ දෙකරණේ තියෙනවා. ඕන්නම් දැන් ඕගොල්ලන්ට හේතු ඉදිරිපත් කරලා දෙකරණේ වලින් බෙදන්න පුළුවන්. නැතුව යමකින් බෙදනවා නම් අනිවාර්යෙන් ඒක අසමානයි බිඳුව බව දැන සිටිය යුතුයි. නැත්තම් ප්‍රකාශ කළ යුතුයි. නිකම් ප්‍රකාශ කරන්න බෑ හේතු සහිතව තියෙන්න ඕනේ. දෙකරණේ වලින් බෙදන්න බෑ දෙකරණේ බිඳුවද නැද්ද කියලා දන්නේ නැතුව. අපි දන්නවා බිඳුවද නැද්ද කියලා. කොහොමද දන්නේ? මේ ඒ අසමානයි දෙක ධන දෙකටත් අසමානයි කියලා කියනව නේද? එහෙනම් ඒ ඍණ දෙක අසමානයි බිඳුව නේද? එහෙනම් ඒ ඍණ දෙක අසමානයි බිඳුව නිසා මෙයා බෙදලා දාන්න පුළුවන්. තව සුළු. පැහැදිලිද? එතකොට හේතුව ලියනවා. හේතුව මෙතනින් ලියන්න පුළුවන් නැත්නම් අන්තිමට ලියන්න පුළුවන්. කැමති විදියකට. නැත්නම් මෙතන බෙදලා දාමුනේ. මේම දෙකරණේ වලින් බෙදුවා. හරි. මෙතන හේතුව ලිව්වා මක් නිසාදයත් ඒ අසමානයි ධන දෙක නිසා. හරි. ඒ අසමානයි ධන දෙක නිසා. මොන තාටියක් සුළු වුණා. දැන් දෙකක් තියෙනවා ලැම්ඩා තියෙනවා. 2යි ලැම්ඩා වතාවක් 2 ධන a ඉතුරු පද ටික ලියමු. 4 ධන 2යි a ධන a වර්ගය ධන a වර්ගය සමානයි බිඳුවයි. ඔන්න තව ටිකක් දැන් ඔන්න සුළු වෙලා. දැන් ටිකක් වැඩේ ටිකක් සරල වේගෙන එනවා නේද? දැන් මෙතන එනවා 2යි ලැම්ඩා 2 ධන a ඍණ මේක ප්‍රසාරණය කර ඍණ 4 ඍණ 2යි a ඍණ a වර්ගය ධන a වර්ගය. හරි. සමානයි බිඳුව. දැන් ඍණ a වර්ගය ධන a වර්ගයත් කැපෙනවා නේ. හරි නේද? දැන් මෙතන එන්නේ 2යි ලැම්ඩා 2 ධන a මේ දෙන්නගේ පොදු සාධකයක් තියෙනවා ඍණ 2 2 ධන a කියලා එනවා. සමානයි බිඳුවයි. දැන් මොකද කියන්නේ ආයසරය? 2 ධන a වලින් බෙදෙනවා. ඇයි? 2 ධන a අසමානයි බිඳුව හේතුව a අසමානයි ඍණ 2නේ. එහෙනම් a ධන 2 අසමානයි බිඳුව නිසා හේතු ලියන්න ඕනේ. එහෙනම් මේකට මේකත් කැපෙනවා හේතුව මක් නිසාදයත් a අසමානයි ඍණ 2 බැවින්. අතන a සමාන ධන 2 බැවින් කැපුවා. මේක a අසමානයි ඍණ 2 බැවින් කැපුවා. හරි? දැන් ලැම්ඩා වල උත්තරේ නිකම්ම ඇවිල්ලා. 2යි ලැම්ඩා ඍණ 2 සමානයි බිඳුවයි ලැම්ඩා සමානයි 1යි. නේද? හරි. හරිද? එහෙනම් ඔය දක්වා හැදුව දරුවා තුස්සන ඔය දක්වා ලැම්ඩා වලගේ හොයපු දරුවෝ. රයිට්. ඊට පස්සේ සාධක හොයන්න තියෙන්නේ නේද? එක සාධකයක් කොහොමත් මේකේ දීලා තියෙනවා එක්ෂණ 2යි කියලා. හරි? හදාගන්නකො.
7 ආයක කරනවා හරි එක් ශේෂ ප්‍රමේය නැවත නැවත යෙදීම ශේෂ ප්‍රමේය නැවත නැවත යෙදීම අද කරනවා හරි ඒක කොහොමද කරන්න කියලා මම කියලා දෙන්නම් හරි දැන් බලන්න එහෙනම් ලැම්ඩා වලගේ 1යි කියලා හොයාගත්තනේ අපි දැන් හරිද මම මකන්නද මේ ටික හරි දැන් බලන්නකෝ දැන් ලැම්ඩා වලගේ 1යි කියලා හොයාගත්තට පස්සේ නම් ලැම්ඩා වලට 1 ආදේශ කරපුවම ඕම වෙන්නේ fx ලැම්ඩා සමාන 1 නම් දැන් m නිසා fx කියලා ලියන්න පුළුවන් මේක ලැම්ඩා 1 ආදේශ කරලා තියෙනවා ඔහම තමයි දැන් මේකෙත් අර වගේම සාධක දෙකරිණේ සාධකයක් කියලා එනවනේ x ඍණ දෙකක් සාධකයක් කියලා දීලා තියෙනවා හරි දෙකරිණේ අපි ගමුකෝ එළියට දෙකරිණේ ගන්න පුළුවන් මේකේ 4 ඍණ a වර්ගය x ඝණය මේකේ ඍණ එකක් කියලා ගත්තාම අර ඉස්සෙල්ලා වගේ 8 ඍණ a ඝණය x වර්ගය මේ දෙක මාරුනනේ ඍණ එකක් කියලා ගත්තාම ධන 4යි a වර්ගය දෙකරිණේ a දැන් නැවත වාරයක් ඉතින් මේක පෙන්වන්න දෙයක්වත් නැහැ මේ වර්ග දෙක අතරේ සාධක කරනවා මෙතන ඝන දෙක අතරේ සාධක කැඩෙනවා මේකේ දෙකරිණේ දෙක ධනයේ x ඝනය ඍණ මෙතන ඝන දෙක අතරයක් තියෙන්නේ දෙකරිණේ දෙකේ වර්ගය 4යි මේ දෙක ගුණ කරලා ලකුණ මාරු කරලා ගත්තාම 2යි අර කලින් කැඩුවේ මේකේ සාධක ඒ වගේ a වර්ගය x වර්ගය හරි ඊළඟට අවසාන එක 4යි a වර්ගය දෙකරිණ a මතේ දැන් දෙකරිණේ පොදු සාධකයක් විදියට ඉවතට ගත්තහම දෙක ධන a වතාවක් x ඝණය ඍණ 4 ධන 2යි a ධන a වර්ගය වතාවක් x වර්ගය ධන 4යි a වර්ගය කියලා එනවා. ඔන්නම වෙනවා ඝනජ තුන්වෙනි මාත්‍රේ බහුපදයක් ඇතුළට එන්නේ මේ තාත්වික සංඛ්‍යාවක් නෙමෙයි. ඒක නියතයක් කියන්නේ සාධකයක් විදිහට එළියට අවිල්ලා තියෙනවා. දැන් x දෙකත් මේකේ සාධකයක් කියලා කියනවා. එහෙනම් x දෙකත් මේකේ සාධකයක් විය යුතුයි. හරි මේකේ සාධකයක් විය යුතුයි x දෙක. එහෙනම් x දෙකෙන් බෙදපුවාම මේක අපිට පුළුවන් මේකේ ඉතුරු වර්ගජ සාධකය හොයාගන්න නේ. ඉතුරු වර්ගජ සාධකය හොයාගන්න පුළුවන්. මේක x දෙකෙන් බෙදන්න ඕන. බෙදලා ලියන්න ඕනේ. එහෙම නැත්නම් අර දීර්ඝ බෙදීමේ ක්‍රමයට බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සාධක එන විදිහ අපි දන්නවනේ මේ දෙකරණේ කියනවා x දෙක තියෙනවා. ආයේ වර්ගජ සාධකයක් තියෙනවා. ඒ වර්ග සාධකේ සාධාරණව ලියලා සංගුණක සමාන කරලා ගන්න ඕනේ. ඒත් ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් බෙදලා ගන්න ඕනේ. හරි? එහෙනම් මෙන්න මේ කොටසේ සාධකයක් නේ x දෙක කියන්නේ. මෙන්න මේ කොටස සාධකයක් වෙනවා x දෙක. එහෙනම් මේකේ ඉතුරු වර්ග සාධකේ හොයාගන්න පුළුවන් බෙදලා. හරිද?
x න දෙක සාධකයක් කියලා කියනෝනේ. හරි. එහෙනම් මෙයාව හදන්න මෙයා ගුණ කරන්න ඕනේ දෙක ධන a වතාවක් x වර්ගයෙන්නේ. දෙක ධන a වතාවක් x වර්ගයෙන් තමයි ගුණ කරන්න ඕනේ. මොකද මෙයාව හදන්න මෙයා x ගුණ කරන්න වෙනවා. මේකේ මේ දෙක ගුණ කරපුවම මෙයා හැදෙනවා. හරිද? එහෙනම් ආපස්සට මෙයා ගුණ කරලා දාපුවම දෙක ධන a වතාවක් x ඝනය මේ දෙක ගුණිතය ඍණ දෙවාරයක් දෙක ධන a වතාවක් x වර්ගය. හරි. ධන 4යි a වර්ගයක් තව තියෙනවා මෙතන. ඒකත් ඕනනම් පල්ලෙහාට ගත්ත හැකි. දැන් අඩු කරලා දාගන්න. අඩු කරපුවාම මේ දෙන්න කැපෙනවා. මේක ධන වෙනවා දරුවෝ. හරි. දැන් ඒක සුළු කරලම දාගත්තා නම් ලේසියි. දැන් මේක අඩු වෙනකොට මේක ධන මේක ඍණනේ තියෙන්නේ. හරි. අඩු කරන්න තියෙන්නේ. හරිද? මේක ඍණ මේක ධන කියලා එන්නේ. හරි නේද? එහෙනම් මෙන්න මෙහෙම පද ගන්න තියෙන ඍණ 4 ධන 2a ධන a වර්ගය බලන්න. x වර්ගය පදයයි ධන දෙවාරයක් දෙක ධන a x වර්ගය පදයයි සුළු වුණාම දාන්න ඕනේ මේක කීයද කියලා මෙතෙන්. මොකක්ද කියලා එන්නේ. එතකොට x වර්ගය බලන්න. x වර්ගය එළියට ගත්තොත් අපිට ඍණ 4 ධන 2a ධන a වර්ගය ධන දෙවාරයක් දෙක ධන a x වර්ගය. මොකද තමයි එන්නේ. දරෝක සුළු කරලා ගන්න පුළුවන් නේද ඇතුළ ඍණ 4යි ඍණ 2යි ඍණ a වර්ගය ධන 4යි ධන 2යි x වර්ගය කියලා. ඍණ 4යි ධන 4යි කැපිලා යනවා. ඍණ 2යි ධන 2යි කැපිලා යනවා. හරි නේද? මෙතන ඍණ 4යි ඍණ 2යි ඍණ a වර්ගය. මෙතන ධන 4යි ධන 2යි. එතකොට මෙතන ඍණ 4යි ධන 4යි කැපුණා. මේ ඍණ 2යි එකයි අතන ධන 2යි එකයි කැපෙනවා. එතන ඉතුරු වෙලා තියෙන්නේ ඍණ a වර්ග x වර්ගයේ පදයක්. හරි නේද? එහෙනම් මෙතන අඩු කරපුවාම එන්නේ ඍණ a වර්ගය x වර්ගය ධන 4යි a වර්ගය කියලා. හරිද? දැන් මෙයාව හදන්න මෙයා ගුණ කරන්න ඕනේ ඍණ a වර්ගයෙන්නේ. ඍණ a වර්ගයෙන්. හරි? එහෙනම් ඍණ a වර්ගයෙන් ගුණ කරාම මොකක්ද එන්නේ? ඍණ a වර්ගය x වර්ගය ඔය හරි වැරදිලා තියෙනවා පුතේ බලන්න ඕන. ආයෙත් බෙදෙන්න බෑ අපිට. දෙකයි a වර්ගයනේ මෙතන එන්නේ. එමෙ වෙන්න බෑනේ මේක බිඳුවක් වෙන්න එපා ශේෂය. 4යි a වර්ගය වෙන්න ඕනේ. දැක්කද කොහෙද? පළවෙනි පියවරේද? අපි මේකනේ හැදුවේ දෙක ධන a මේක ලියලා හරිනේ අපි නේද? බලන්න. දෙක ධන a x වර්ගයෙන් ගුණ කරලා එතන x ඝන එනවා. මෙතන ඍණ දෙවාරයක් දෙක ධන a x වර්ගය එනවා. හරි මේක අපිට තියමුකෝ. දැන් අඩු කරා. හරි? ඒ අඩු කරපු එකනේ මම මෙතන ලිව්වේ. ඍණ 4යි 2යි a වර්ගය x වර්ගය අඩු කරපුවාම මේක ධන වෙනවා. ධන දෙවාරයක් දෙක ධන a. ඔයගලන්ට පේනවද කොහේ හරි මං සුළු කිරීම වැරද්දක් කරලා තියෙනවා කොහේ හරි? කවුරුත් බලාගෙන ඉන්නේ නැහැ වගේ සුළු කරනකොටවත් මම කියන්නේ තමයි අහුවෙන්න එපා මොකක් කරන්නේ. හරි. බලමු. ඍණ 4 එනවා, ඍණ 2යි එනවා, ඍණ a වර්ගය එනවා, ධන 4 එනවා, ධන 2යි එනවා. දැන් මේ විදිහට නම් ඍණ a වර්ගය x වර්ගය තමයි එන්නේ. හා? මොකද පුතේ? කොහොමද මේකද? ඔව්.
නෑ මේක අවශ්‍ය නෑනේ මේ මේකේ සාධකයක් නෑ x දෙක කියන්නේ. මේක මේ තාත්වික සංඛ්‍යාවක්. මේක අවශ්‍ය වෙන්නේ නෑනේ. මේක තාත්වික සංඛ්‍යාවක් විතර එළියට අවිල්ලා තියෙනවා. ඒතර මේකේ සාධකයක් තමයි x දෙක කියන්නේ. පොඩ්ඩක් බලන්න ඔයගොල්ලෝ මේ ටික හදලා අතන බෙදලා මෙතෙන් එන්නකෝ බලන්න. ඒතර ඔයගොල්ලන්ට අහුවේ මොනවා හරි තනියෙන් හදන්නකෝ දැන්. පටන් ගන්නකෝ. නැත්තම් මේක දැන් බලාගෙන හිටියට වැඩක් නැහැ. පටන් ගන්නකෝ. දැන් මේක දිහා බලාගෙන සුළු කරන්න එපා. මම කියපු විදිහට කරන්න වැඩේ. fx lambda සමාන 1 ආදේශ කරලා fx ලියුවානේ. ඊට පස්සේ ඒකේ දෙකරණේ කියන සාධකය ගත්තා මම. හරි? දෙකරණේ කියන සාධකය එළියට ගත්තා පොදු සාධකය. මේ තුනෙන් එළියට අරන් ලියලා තියෙනවා. ඒක ලියන්න බලන්න. ලකුණකාරී වෙනසක් වෙලා තියෙනවද දන්නේ නැහැ මොකක් හරි. තනියෙන් කරන්න දැන් මේක දිහා බලන්න කිව්වොත් ආයේ මේකමනේ ලියවෙන්නේ. හරි? දැන් කරපු විදිය අවබෝධ වෙන්නේ නැතිනේ. මේක ඔව් මේක අඩු වෙනකොට මේකෙන් මේක නඩු කරා අපඩේ කොතන අඩි කරද්දිද a වර්ගය x වර්ගය එතන අඩු කරලා හරිනේ අඩු කරලා හරි හරි ඊට පස්සේ එකයි a වර්ගය x අපඩේ හරි a වර්ගය x ගන්න a වර්ගය x එකක් දාන්න නේ හරිනේ ඒ වර්ග x ඇවිල්ලා අඩු වෙනවා ඊට පස්සේ නේ රයිට් හරි මගේ අර බෙදීමේ වැරද්දක් තියෙනවා බෙදීමේ වැරද්දක් තියෙන්නේ ඔයගොල්ලෝ ඔහේ බලාගෙන ඉන්නවා වගේ පේන්නේ ගොඩක් දරුවෝ ඒකයි දැන් කිව්වම තමයි බලන්නේ ඊට පස්සේ මේ පදය හරි ඊට පස්සේ අඩු කරපුවාම මේකනේ ආවේ දැන් හරිනේ අඩු කරපුවාම මේක ආවේ හරිද මෙයාව හදන්න මෙයා ගුණ කරන්න ඕනේ ඍණ a වර්ගය x වලින් නේ ඍණ a වර්ගය x වලින් එතන මෙතන x දාලා තිබ්බේ නෑ මං කලින් ඒකයි ප්‍රශ්නේ උනේ එතන මේ දෙක ගුණ දැන් ඉතින් ඔළුව ගන්නවා ඔව් ඔව් කිය මං හොයාගත්තට පස්සේ මං නෙමෙයි අර දරුවා හොයලා දුන්නේ හරි ඊට පස්සේ ඔක්කොම ඔළුව ගන්නවා හරි ඍණ a වර්ගය x වර්ගය ඊට පස්සේ මේ දෙක ගුණ කරවම ධන 2යි a වර්ගය x. තව මේ 4යි a වර්ගයක් තියෙනවා ඒකත් පල්ලෙහාට ගන්න පුළුවන් මේකම අඩු කරලා. 4යි a වර්ගයත් මම පල්ලෙහාට ගත්තා. දැන් අඩු කරලා ගත්තාම එනවා ඍණ 2යි a වර්ගය x ඍණ 4යි 4යි a වර්ගය උඩනේ තියෙන්නේ. හරි මේකේ උඩ තියෙන්නේ 4යි a වර්ගය. අඩු කරපුවාම මේ කැපිලා යනවා ධන 4යි a වර්ගය. නොමෙන්. හරිනේ? බලන්න. මේක අඩු කරා අඩු කරනකොට මෙයා ඍණ වුණා මෙයා ධනනේ කොහොමත් මේ 4යි a වර්ගය. වෙලයි.
දැන් මේ ඍණ 2a වර්ගය x හදන්න මෙයා ගුණ කරන්න ඕනේ ඍණ 2a වර්ගයෙන්. එතකොට එනවා ඍණ 2a වර්ගය x ධන 4a වර්ගය වෙන ලස්සනට. අන්න ශේෂ්‍ය බිඳුවයි. අන්න සාධකේ හොයාගත්ත අර තියෙන. සාධකය හරි දැන්. එහෙනම් දැන් වැඩේ හරිනේ උන පැත්තක හොයලා තියෙන. දැන් මෙතෙන්ට දැම්මා අපි 2 ඍණ a එක සාධකයක් x ඍණ 2 අනිත් සාධකය 2 ධන a x වර්ගය ඍණ a වර්ගය x ඍණ 2 a වර්ගය. ඔන්නාවේ මෙන්න මේකේ සාධක දෙකක් තමයි ඔය තියෙන්නේ. දැන් මේක නැවත සාධක වලට වෙන් කරගන්න පුළුවන්ද කියලා බැලීම තමයි කරන්න ඕනේ. දැන් හරි. දැන් ඊට පස්සේ මේක සාධක වලට වෙන් කරද්දී පුතේ මේ නිකම පේනවා මේක බිඳුවේ නාගයක් පේනවා ඔයගොල්ලන්ට. මොකක්ද කියන්න පුළුවන්ද? මෙන්න මේ ශිතය බිඳුව වෙන්නේ මොකක් ආදේශ කරොත්ද? එතන අපිට සාධකයක් හොයාගන්න පුළුවන්. මේ වර්ග ශිතය බිඳුවේ නාගයක් x සමානයි a විට බිඳුව වෙනවා මේක. මේ x සමානයි a ආදේශ කරපුවාම a වර්ගනේ මෙතන තියෙන. ඒතර a ඝණය වෙනවා. a ඝණයට මෙතනින් එන මේ ඒ ආදේශ කරන ඒ ගණයක් ඍණ ඒ ගණය ධන ඒ ගණය එතන කැපෙනවා. මෙතන 2a වර්ගය 2a වර්ගය කැපෙනවා. බිඳුව එන්නේ. කොටම වෙනම ලියලා පෙන්නන්න. මේක අපි gx කියමු. හරි. එතකොට gx කියන්නේ කවුද? 2 ධන a x වර්ගය ඍණ a වර්ගය x ඍණ 2a වර්ගය. මෙන්න මේකනේ. GA බලන්න මොකක්ද කියලා. GA කියන්නේ 2 ධන A වර්ගයව බලන්න පුළුවන් වෙන්න ඕනේ. A වර්ගය වතාවක් A ඍණ 2A වර්ගය. මෙතන 2A වර්ගය ධන A ඝණය ඍණ A ඝණය ඍණ 2A වර්ගය. මේ කැපෙනවා. බිඳුවයි. එහෙනම් x ඍණයේ සාධකයක් වෙනවා. x ඍණයේ සාධකයක් වෙනවා. එන වැඩේ හැම. එහෙනම් මේකේ සාධකයක් x ඍණයේ. එහෙනම් ඊතුරු සාධකය ආයෙ බෙදලා උඩනම් හොයන්න. හරි. එහෙනම් එම නිසා fx ලියන්න පුළුවන් 2 ඍණයේ x ඍණ 2 ආයේ x ඍණ a කියලා සාධකයක් හෙව්වා. ඉතුරු සාධකය හොයලා දාන්න ඕන මෙතෙන්. ඒක හෙව්වගේ ආයෙ බෙදලා. මොකද්ද බෙදන්නේ? මෙන්න මේකේ සාධකයක් x ඍණේ වර්ගජ ශිතේ. එහෙනම් මේක x ඍණේ වලින් බෙදමු. හරි. 2 ධන a වතාවක් x වර්ගය x පදේ මොකද්ද? ඍණ a වර්ගය x ඍණ a වර්ගය x ඍණ a වර්ගය x ඍණ 2a වර්ගය. මේක එක සාධකයක් මේකේ හොයාගත්තානේ x ඍණ a කියලා. අන්න බෙදුවා. දැන් මෙයාව හදන්න මෙයා ගුණ කරන්න ඕනේ 2 ධන a වතාවක් x වලින් නේ. එතකොට මේක මේ දෙන්න ගුණලා මෙයාව හැදෙනවා. 2 ධන a වතාවක් x වර්ගය මේ දෙන්න ගුණ වුණාම ඍණ a වතාවක් 2 ධන a වතාවක් x කියලා එන්නේ. මේක අඩු කරගන්න එපා. අඩු කරලා එන උත්තරේ බලන්න අපිට මේ හිතෙන් අඩු කරන්න බැරි නම් පැත්තක අර මම ඉස්සෙල්ලා කළා වගේ අඩු කරලා බලන්න. ප්‍රසාරණය කරලා. මේ x පද දෙක අඩු වෙනවනේ මේක ඍණ මේක ධන වෙනවා. අඩු වෙනවා. එතන ඇත්තටම ඉන්නේ 2x කියලා එන්නේ මේක අඩු වුණාම. මේක අඩු වුණාම 2x කියලා එන්නේ. ඍණ 2a වර්ගය ගන්න එළියට. පල්ලෙහාට. දැන් 2a x හදන්න මේ ගුණ කරන්න ඕනේ 2a වලින්.
තර 2ax ඍණ 2a වර්ගය. අන්න ඉතුරු සාධකය 2 ධන ax ධන 2a. මෙන්න සාධක සියල්ලම හෙව්වා. මේ මෙතන හරි එක ප්‍රශ්නයක් නැහැ නේ. හරි. මොකද තමයි සාධක ටික. කොහොමද මේක සම්පූර්ණයෙන් හදපු දරුවෝ කලින් කලබල නොවි හදන්න ඕනේ. පුතේ ගණන් හදන්න. ඔයගොල්ලෝ කලබලයිනේ පොඩ්ඩක්. ඒට මේට මේ යනකොට ටිකක් දිගට යනකොට ඔන්න ටිකක් එක්ක කම්මැලි වෙනවා. ඒ වගේ ප්‍රශ්න එන්නේ. හදන්න පුළුවන්. හරි.